මේ ගමක් යට කළ කඳුළු කතාවක්. මගේ රටේ මිනිස්සු කවදාවත් මෙහෙම අවසන් ගමන් යන්න නෙමෙයි කියලා හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති. වැස්ස අඩු වුණාට අවුව පෑවුවට යන්න එන්න ගියක් දොරක් නැති වුණු Tamanගේම කියලා කිසිම කෙනෙක් ඉතුරු නොවුණු දුක්බර අඳෝනා විතරක් මතකයේ රැඳුණු සතාසිව්පා වගේ ඉඳන් මිනිස්සු ඔක්කොම එකට වැල්ලුණු ගම්මානවල කඳුළු කතා ඕනෑ තරම්. එසේ සැඟවුණු ජීවිතවල එහෙම කඳුළු කතාවක් සොයා යන්නට අපට හමුුණේ උඩත්තව ප්‍රදේශයයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානය පොළවට සමතලා කළ නකල්ස් කඳුවැටියේ පස්තට්ටුව කිසි දිනක තම හිස මතට කඩා වැටේවියයි යහංගල පහමුල පිහිටේ නෙළුම්මල ගම්මු කිසි දිනක නොසිතන්නට ඇත. අකාරුණික වුණු මහවැසි නකල්ස් කඳුවැටිය තෙමාගෙන පහළ බසිද්දී යහංගල පෙදෙස පස් කඳු දෙකක් රුදුරු වෙස්ගෙන නෙළුම්මල ගම්මානයේ යට කරමින් පවුල් 13ක 31 දෙනෙකු එකට මිහිදම් කළ කඳුළු කතාවයි මේ. උඩත්තව ආර්යඥාන හාමුදුරුවෝ උපන්නේ උඩත්තව නෙළුම්මල ගම්මානයේ. උන්වහන්සේ සහ උන්වහන්සේගේ බාල සහෝදරයා වන උඩත්තව විජිත හිමියන්ට වගේම ඒ ගම්මානයේ ජීවත් වුණු ඥාති සහෝදර උඩත්තව විපුල හිමියන් එකට කෙලිදෙනෙන් ගත කළ ගම්මානයේ නෙළුම්මලයි. මුලින්ම උඩත්තව අලියඥාන හිමියන් මහානදම් පුරන අතර ඒ අඩිපාරේ යමින් බාල සහෝදරයා සහ ඥාති සහෝදරයා මහනදිවියට ඇතුළත් විය. උන්වහන්සේලා පිළිවලින් උඩත්තව ආර්යඥාන හිමියන් කෝරළීම විජය පිරිවෙන් විහාරස්ථානයේ පරිවිනාධිපති වශයෙන් වැඩවසන අතර උඩත්තව විජිත හිමියන් ගණේගොඩ පුරාණ විහාරයේ වැඩවසන අතර ඥාති සහෝදරයා වන උඩත්තව විපුල හිමියන් කහදුඩුව විනිවල්කොළ සිරි නන්දාරාම විහාරස්ථානයේ වැඩවසයි. පසුගිය දිනවල ඇති වුණු මහා වර්ෂාවත් සමග නකල්ස් කඳුවැටියේ යහන්ගල පාමුල පිහිටි නෙළුම්මල ගම්මානය යහන්ගල කඳුවැටිය දෙපස වස් කඳු දෙකක් නායෑමෙන් සම්පූර්ණයෙන්ම යට විය. එම ගම්මානයේ ජීවත් වුණු පවුල් 13ක 31 දෙනෙකු පස් යට මිහිදන් විය. 27 වන දින සවස 5-6 අතර මෙම නායෑම සිදුව ඇති අතර උන්වහන්සේලා ආරංචි වුණු විගස එහි ගොස් ඇත. ඒ යන විටත් රාත්‍රී කාලයේ අල්ලපු ගමේ තරුණයින් විසින් පස් කඳු මත යට වුණු මලසිරු ගොඩ ගනිමින් සිට ඇති අතර එම අවස්ථාවේ ගොඩගත් මලසිරු කිහිපයක් සහ ළඟ තබාගත් කුප්පි ලාම්පු එළියෙන් සුසුම්ලන ගම්මු පිරිසක් උන්වහන්සේලාට හමු වී ඇත. යන විටත් උන්වහන්සේලාගේ සියලු ඥාතීන් කුඩා දරුවන් ගැබිනි මව්වරුන් එකට පස් යට මිහිදන් වී ඇත. උදෑසන සහ පසුව තරුණයින් සහ පොලිසිය මැදිහත්ව 24 දෙනෙකුගේ වගේ සිරු ගොඩගෙන අල්ලපු ගමේ ප්‍රදේශවාසීන් හා මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් එක්ව අවසන් කටයුතු සිදු කර ඇත. එම ගම්මානය තනිතලා බිමක පිහිටා ඇති අතර නකල්ස් කඳුවැටියේ යහන්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 5කට අධික දුරක් පස්කන්ද පැමිණ මෙම ගම්මානයේ යට කර ඇත. ඉතින් මෙම සිද්ධියෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා. මේ ගැන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.